මේකේ Monte Blanc B2 එන්නේ මේ ටනල් එකට ගෙවන්න ඕනේ. තමයි මේකේ තියෙන දිගම ටනල් එක. මේකයි Monte Blanc කියන එකයි මේ දැන් මම යන මේ ටනල් එකයි තමයි දෙකම මේ දිගම ටනල්. දැන් මේකට ඇතුල් වෙන්න අතන ටිකට් කඩන්න ඕනේ. මම වීඩියෝ එක ඔන් කරාට ඒක ඔන් වෙලා නැහැ. මේක යනවට වෙනම මේ මෙහෙන් තියෙනවා වෙනම මේ කාඩ් එකක් තියෙනවා මේකේ. මේ කාඩ් එක තියෙනවා නම් මේ කාඩ් එකෙන් ගෙවන්න ඕනේ. දැන් මගේ මේකේ නෑ මේ කාඩ් එක මගේ නෑ. ඒ හින්දා මම ගෙවන්නේ මේ AS24 කාඩ් එක. Euro Traffic කියලා කියන්නේ. මේකෙන් තමයි මම ගෙවන්නේ. ස්පීඩ් එක 60යි මේකේ. කොහොම හරි ගෙවලා යන්න තියෙන්නේ ටනල් දෙකයි. මේකයි තව එකක් තියෙනවා. මේ ටනල් දෙකේ විතරයි ගෙවලා යන්න තියෙන්නේ. තියෙනවා එන ගොඩාක් දුරට තියෙනවා ඉතින්. කිලෝමීටර් බර ගානක් තියෙනවා. මම මේ කඩින් කඩ වීඩියෝ එක ඔන් කරා. මේක ඇතුළේ සිග්නල් නැහැ. මේකත් නැවතිලා තියෙනවා. नेविगेशन එකත් නැවතිලා. මේ ටනල් එක තියෙන්නේ A43 පාරේ. යනවා ඉවර යන්නේ. ඒක තමයි ඉතාලියේ තියෙන දිගම උමක. දැන් තමයි එළියට ආවේ. Follow the highway. දෙඩ පල්ලමක්. පල්ලමක්. කියන්නේ දැන් ඉන්නේ ප්‍රංශේ. ටනල් එක ඇතුළේම තමයි බෝඩර් වෙනස් වෙන්නේ. ටනල් එකෙන් තමයි බෝඩර් වෙනස් වෙන්නේ.